ලංකාවේ ලස්සනම පන්සල් තුන්වන දිගහැරුම. මෙම වීඩියෝව තුළින් ඔබව පුදුම කරවන තවත් අපූරු විශ්මිත සිත් පහන් කරවන ලස්සනම පන්සල් කිහිපයක තතු ඔබ වෙත ගෙන එනවා. නැවකඩ සෙල්ගිරි විහාරය. කුලියාපිටිය උඩුබද්දාව නැවකඩ පිහිටි මෙම විහාරයට පිවිසීමට නාත්තණ්ඩිය කුලියාපිටිය මාර්ගයේ 17 වන සැතපුම් කණුව අසල සිට කිලෝමීටර් 1ක පමණ දුරක් ගමන් කළ යුතු වෙනවා. සෙල්ගිරි පුදබිමේ පිහිටි කළුගලෙහි සම්බුද්ධ ප්‍රතිමා වහන්සේ නිර්මාණය කර තිබෙනවා. 2010 වර්ෂයේදී මේ සඳහා ආලංකුලමේ ප්‍රේමසිරි ස්වාමින් වහන්සේ විහාරාධිපති හිමියන් ලෙස මූලිකත්වය ගන්නා ලදී. උසින් අඩි 56ක් පමණ වන අහස් කුස සිප ගන්නා මෙම විශ්මිත පිළිම වහන්සේ ස්වභාවික ගල් පර්වතයක නිර්මාණය කරන ලද ලොව විශාලතම හිටි පිළිම වහන්සේ ලෙස සැලකෙනවා. නුවරකන්ද රජමහා විහාරය. කුරුණෑගල දිස්ත්‍රික්කයේ වාරියපොළ පිහිටි ඓතිහාසික වටිනාකමක් ඇති මෙම විහාරය වලගම්බා රජ සමය දක්වා දිවෙන අතර මෙහි ඇති විශේෂත්වය වන්නේ මුළු ලෝකයටම තියෙන එකම හා අවුරුදු 2300ක් ඉපැරණි දහයියා බුදු පිළිම වහන්සේයි. එමෙන්ම ලොව එකම කළුගල් වී බිස්ස මෙහි දැකිය හැකි වෙනවා. මෙම පන්සලේ තවත් විශේෂත්වයක් වන්නේ පිහිටි ගලේ කළුගල් කොට්ට හා පැදුරු නිර්මාණය කර තිබීමත් විශාල සෙල්ලිපි සැඟවුණු උමන් මාර්ග දක්නට ලැබීමත්ය. ඉපැරණි පිළිමගය හා බිතුසිතුවම් මෙහි දක්නට ඇති තවත් විශේෂත්වයකි. මේ ඔබ දකින්නේ එම ඉපැරණි පිළිමගය හා බිතුසිතුවම්ය. දැන් ඔබ දකින දහයියා පිළිමගේ තුල ඇති මෙම විශ්මිත බුදු පිළිම වහන්සේලා ලොව ඇති එකම දහයියා පිළිම වහන්සේලායි. මෙම බුදු පිළිම වහන්සේලා නිර්මාණය කිරීමට දහයියා ගල් මැටි ගොරක යුෂ හා කුරුම්බා වතුර භාවිතා කර ඇත. ඔබත් එන්න ජීවිතේ එක්වරක් හෝ මෙම විශ්මිත බුදු පිළිම වහන්සේලා වැඳ පුදා ගන්න. අරංකැලේ ආරාම සංකීර්ණය. ලොව දිගම පෙත් මග එනම් සක්මන් මළුව සහිත මෙම ආරාම සංකීර්ණයට ළඟා වීමට කුරුණෑගල දඹුල්ල මාර්ගයේ ඉබ්බාගමුව හන්දියෙන් හැරි මඩගල්ල මාර්ගයේ කුඹුක්වැව දක්වා ගමන් කළ යුතුය. මලියදේව මහරහතන් වහන්සේ ඇතුළු මහා සංඝරත්නයේ 12000ක් පමණ මෙම ආරාම සංකීර්ණයේ වැඩවසා ඇත. මෙහි ඉපැරණි රෝහලක නටඹුන් දියාගල් ජල මාර්ග හා භික්ෂූන් වහන්සේලා උදෙසා ඉදිකළ භාවනා කුටි දැකිය හැක. ඊතා නිස්කලංක රමණීය භූමි භාගයක පිහිටි මෙම ආරාම සංකීර්ණය කුරුල්ලන් වන සතුන් බහුල පරිසරයකට හිමිකම් කියන අතර මෙහි ඌ පෙත් මග දෙපස නා ගොඩපර මූණමල් පුස්සල් ආදී දැවැන්ත වෘක්ෂලතා සෙවණ සපයයි. බඹරගල රජමහා විහාරය. මහනුවර මහියංගන මාර්ගයේ දිගන නගරයට පැමිණ එතැන් සිට වැවේගම පාරේ කිලෝමීටර් 4ක් ගමන් කළ විට මෙම ඓතිහාසික පුරාණ රජමහා විහාරයට ළඟා විය හැක. සිදුහත් කුමාර උත්පත්තිය සිදු වූ ලුම්බිනිය ලෙස ඇතැම් පිරිස් සලකන මෙම විහාරස්ථානයේ ක්‍රිස්තුපූර්ව 3 වන සියවසට අයත් ශිලා ලේඛන දැකිය හැක. එසේම ඓතිහාසික බිතුසිතුවම් ආරාමයක් තුල හා එහි පිටත ලෙන් ආශ්‍රිතව දැකිය හැක. මෙම බිතුසිතුවම් ඉතා දුර්ලභය. එසේම මෙම විහාරස්ථානයට වික්ටෝරියා ජලාශය එහි අසල වූ පැරණි දිගන නගරය ආශ්‍රිත මනරම් වටපිටාව ඉතා සුන්දරව දර්ශනය වේ. මුල්කිරිගල රජමහා විහාරය. හම්බන්තොට වීරකැටිය ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ එනම් දකුණු වෙරළබඩ තැනිතලාවේ උසම සේස කන්ද වන මුල්කිරිගල කන්දේ පිහිටා ඇති මෙම විහාරස්ථානය ක්‍රිස්තුපූර්ව 2 වන සියවසේ කාවන්තිස්ස රජු විසින් ඉදිකළා යයි සැලකේ.
හෙල්මලු ගණනාවකින් ගල්ලෙන් 25කින් සමන්විත මෙම විහාරස්ථානය මනරම් භූමි භාගයක පිහිටා ඇත. මෙම විහාර සංකීර්ණයේ පැරණි බිතු සිතුවම් තුළ සමන් කතරගම විෂ්ණු විභීෂණ යන දෙවිවරුන්ගේ දේවරුව සහිත බිතු සිතුවම් එකම ස්ථානයක දක්නට ලැබීම මෙහි ඇති සුවිශේෂත්වයයි. යටගල රජමහා විහාරය ගාල්ල අක්මීමන පිහිටි මෙම විහාරයට ළඟා වීමට පින්නදුව වංචාවල මාර්ගයේ ගමන් කළ යුතුය. අනුරාධපුර යුගයේ ඇරඹි මෙහි ජයශ්‍රීමා බෝධීන් වහන්සේගේ ශාඛාවක් රෝපණය කර ඇත. නාගල රජමහා විහාරය ක්‍රි.පූර්ව 2-3 සියවසේ ඇරඹි කුරුණෑගල නිකවැව පිහිටි මෙම රජමහා විහාරයට ළඟා වීමට මහව දුම්රි ස්ථානය පසු කර මොරගොල්ල දුම්රිය ස්ථානයෙන් බැස ගමන් කළ යුතු වේ. කැලයක සුන්දර කඳුමුදුනක් මැද මනරම් වටපිටාවක පිහිටි මෙම පන්සලට ළඟා වීමට පඩිපෙල් සහිත මාර්ගයක ගමන් කළ යුතු වේ. ලෙන් විහාර සම්ප්‍රදාය තුල දක්නට ඇති ඉපැරණි පිළිම වහන්සේ බිතු සිතුවම් මෙහි දක්නට ලැබේ. ඊතා විශාල සැතපෙන බුද්ධ ප්‍රතිමා වහන්සේ නමක් මෙහි වැඩ සිටින අතර එය දකින ඔබගේ සිත් සතන් නිවෙනවා ඒකාන්තයි. එසේම මෙහි ඇති තවත් විශේෂත්වයක් වන්නේ පත්තිනි මෑණියන් වෙනුවෙන් නෙලා ඇති පිළිම වහන්සේ හා ඉපැරණි චෛත්‍යයක් දක්නට ලැබීමයි. මුහුදු මහා විහාරය අම්පාර දිස්ත්‍රික්කයේ පොතුවිල් ප්‍රදේශයේ පිහිටා ඇත. විහාර මහදේවිය ගොඩබැස්ස ස්ථානයේ ලෙස සැලකෙන මෙම විහාරස්ථානයට ළඟා වීමට පොතුවිල් සිට ආරුගම්බේ දක්වා දිවෙන මාර්ගයේ කිලෝමීටර් 3ක් පමණ ගමන් කළ යුතු වේ. ඉපැරණි නටබුන් සහිත විවිධ තර්ජනයන් හමුවේ තවමත් ආරක්ෂා වී පවතින මුහුදුබඩ කලාපයේ පිහිටි ඊතා මනරම් පන්සලක් වන මුහුදු මහා විහාරය ඔබත් වැඳ පුදා ගන්න. ස්වර්ණගිරි මහා විහාරය නුවරඑළිය සිංගල් ට්‍රී හිල් පාරේ පිහිටා ඇත. එය තනිරුක් කන්දට ආසන්නව පිහිටා ඇති නිසා සිංගල් ට්‍රී ටෙම්පල් ලෙසද හඳුන්වයි. සීත කඳුකරේ පිහිටා ඇති මේ සුන්දර පන්සල ලංකාවේ උසින්ම පිහිටි පන්සල වේ. වෙනස්ම විහාර සම්ප්‍රදායකට අනුව නිර්මාණය කර ඇති මෙම පන්සලේ සුන්දරත්වය තවත් දෙගුණ තෙගුණ වන්නේ ඒ අවට වූ දර්ශනීය වටපිටාව නිසාවෙනි. දිඹුලාගල ආරණ්‍ය වන අරණකට මැදිව දිඹුලාගල කඳු වළල්ලෙහි ලෙන් 113ක් සහිතව ඉදිවී ඇති මෙම පන්සල ඓතිහාසික පොළොන්නරුව නගරයට කිලෝමීටර් 23ක් දුරින් මයංගනේ දක්වා දිවෙන මාර්ගයේ දලුකාන ගම්මානය හරහා යාමේදී හමුවේ. පණ්ඩුකාභය රජු විසින් සිය මාමාවරුන්ට එරෙහිව සටන මෙහෙයවීමට මෙම ස්ථානය ප්‍රයෝජනයට ගෙන ඇති බව ජනප්‍රවාදයේ දැක්වේ. කාලිංග මාග ආක්‍රමණයෙන් විනාශ වූ මෙම විහාරස්ථානය 1954 දී මාතර කිතලගම සීලාලංකාර හිමියන් විසින් නැවත සංවර්ධනය කර ඇත. මානෙල්වත්ත පන්සල වෙනස්ම විහාරස්ථාන සම්ප්‍රදායකට අනුව නිර්මාණය කර ඇති මෙම පන්සල දැකීමේදී ඔබට විදේශ රටක පන්සලක සිරිය සිතට මැවෙනු ඇත. මේ නැගෙනහිර ආසියානු රටවල ඇති මහායාන විහාරස්ථානවලට බෙහෙවින් සමානය. කැලණිය රජමහා විහාරයට ඉතා ආසන්නයේ ගම්පහ දිස්ත්‍රික්කයේ බොල්ලෑගල මෙම පන්සල පිහිටා ඇත.